Doogie Productions. මේ ඉන්නේ මොරටු එකලේන්නේ කියන යාළුවෝ සෙට් එක. මේ තමයි රැළේ නායකයා. සමීප. මෙයාට කවුරුත් කිව්වේ බිබා සමීප කියලා. මෙයා ඉතින් දවසම කරන්නේ කනවා බොනවා. කැමරේටත් බීම නම් වර්ධින්නේ. මෙයාට ටිකක් වැඩි වුණාම ඉතින් ඒතේ ගුණා ඉම්මානී අදනි වුණා යෝතිපාල මයිකේ ගත්තා වගේ තමයි. මේ ඉන්නේ රංජිත්. සමීපගේ තාත්තා. තාත්තා ගැන ආයාමතුන් කියන දෙයක් නැහැ. තාත්තා පුතා වගේ නෝන මුට්ටික පුතා කියලා කියනවනේ. කවුද මේ දාලා තින්නේ? ස්කිප් කරනවා. නෑ කොකමන්නේ. මූ සිතුම්. මූ ගැන කතා කරලා වැඩක් නෑ. මුගේ වැඩේ දවසම නිදා ගන්නවා ආයෙ නිදා ගන්නවා. ජීවිතේට වෙලාවට නම් වැඩක් කරන්නේ. හැබැයි ගමේ බූරු පොලක් කොතනද? ගමේ උන්නම් කිව්වේ බූරු සිතුම් කියලා. මේ ඉන්නේ තාරක. හැමෝම කිව්වේ ගෝරා කියලා. හැබැයි යාළුවෝ කියන්නේ ලස්සන ගෝරා කියලා. හැබැයි මුගේ වැඩ නම් හෙලෝ කියපන් එනවා එළෝ මචං මට බයික් එක පොඩ්ඩක් දීපන් මචං. හෙලෝ දැන් නම් බැරිව මම රත්නපුරේ ඉන්නේ බොරු කියන්න බෑක මම උඹලා ගෙවල් ඉස්සරහා ඉන්නේ. මේ ඉන්නේ දෙනා. සෙට් එකේ පොඩිම එකා. පොඩි එකා වුණාට මුගේ වැඩ නම් පොඩි නෑ. හෙලෝ බබා. ඔයා කෑවදනේ? මූට ගම වටේම කෙල්ලෝ. මේ ඉන්නේ දෙනාගේ තාත්තා මුෂ්මීර්. කොටින්ම කිව්වොත් මේ තමයි ගමේ රොයිටරි. කියලාමන් නැත්තම් කියලාමන් මවලා හරි කියයි. මෙයා ගැන කියන බැරුණා. මෙයා තමයි ගමේ ඉන්න වැදගත්ම මිනිස්සයා. කියලා තමයි මම හිතන් ඉන්නේ. මූ කරන දාදුරා වැඩ දන්නේ ගමේ කීප දෙනයි. මෙයාගේ නම ලවා. මෙයාගේ එක හැක පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා ගමේ අය කිව්වේ පොට්ට ලවා කියලා. හැබැයි මෙයාගේ බඩු නම් එහෙනම් අපි බලමු මෙයාලගේ ජන ජීවිතේ කොහොමද ගෙවෙන්නේ කියලා. බලපන් බං මැච් එකක් බලන්න විදියක් නැහැ නේද? ඇයි මොකෝ? ගෙදර ටීවී එක කැඩලද? නෑ බං බලපන්කෝ අපේ උන් සුපර් හිට් ඇවිල්ලා එක මැච් එකක්වත් දින්නේ නෑනේ. හැබැයි දස්ස අන්තිම මැච් එකේ ගැව්වා. ඒත් වැඩක් නෑනේ. උඹ මොකෙද්ද බං ඉතින් උඹ ගිහලා ගාපන් කොච්චර නායන් ගන්නද ඉන්නේ බං. උඹ ඕන වෙලාවක නායෙන් ගන්න උඹට අත කරකවල බෝලයක් දාන්න පුළුවන්ද? ඒ වුණාට මට මැච් දෙල්ලත් එපා වෙලා බං තියෙන්නේ. උඹ ඕන වෙලාවක එපා වෙලා කිය හැම මැච් එකම බලනවානේ බං. මේ හැමදාම මැච් වර්ධින්නේ වසන්තය එනවා. ඒ වුණාට මගේ මතේ නම් ඕක හදන්න බෑ. ඇයි උඹ මුරලිදරන්ද? පළවුත් යකෝ උඹලා උකට මරා ගන්න එපා. වසන්තය කවදරි එයි. අද මොකද කරන්න කියපන්කෝ. වෙන මොනා කරන්නද? අයි ගෝටුද පොට්ටලාව වාඩි රින්ගින්ද කසිප්පු ටොප් බඩු හැව. මොකද යකෝ ඕනෙලක බුදිය ගන්නේ? යමන් අද බෑ. අවසර බූරුව ගහන්නත් යන්න ඕනේ. මොකද? නෑ එන්න. ඒයි බොල දෙන්න. ඔබ දන්නවනේ මචං මං ඔය සුරාවට සූදුවට නෑනේ. රෙස්පෙක්ටබල් මිනිස්සෙක් මම. උඹ දෝනින් ගාල කියන්න. ඈ ඔබ දෝනිත් එක්ක දෝනිය මතක් කරා කිව්වා. ඈ මේ ඕමිටා මාත් වෙනවා. ආඩේ ඇත්ත කියපන්. තව පොඩ්ඩක් උඹ අරුන් එක්ක යනවා නේද? නෑ නෑ තාත්ති. අම්බෝ. ආඩේ උඹ මේ බීබද්දද බං ඔක්කොම ආශ්‍රය කරන්නේ? මේ තාත්තා දිහාවත් බලලා ඇදියන්කෝ බං. බේබොත් හොඳයි තාත්තට වැඩි. ආඩේ මොනවද උඹ රාශොක්කොම කතා කරනවා? වරෙන්කෝ යන රංචිලේ ගෙදර අඹරන්න ගොලිය. අනේ ගෙදර යන තාත්තෝ. වරෙන්කෝ. ලවෝ පොට ලවා මොකද යකෝ මේ උදේ පාන්දර බෙරියන් දෙන්නේ? බොන්න දාවේ. නෑ නාලේ යන්න කියලා ආවේ. උඹ මොකෙද්ද බං? උඹ බොන මිනිහෙක්ද?
මොකෙද දෙයක් උඹට මොනවද තියෙන්නේ? ඔබ මොනවද බන් දන්නේ? මල්ලි මම ජීවිතේ හුණ්ඩුවෙන් පටන් ගත්තේ. මේක තමයි මගේ නිවහන. මේක නෑ. එහෙනම් මේක තමයි. මේකත් හොඳයි හැබැයිනේ. අවුලක් නෑ හොඳයි. ඒකත් නෙමෙයි මල්ලි. මෙන්න මේ දෙවටයිනෙන් එහා පැත්තට ගියාම පොඩි කුස්ති කැල්ලක් තියෙනවා. අන්න ඒක බං. අයියෝ ගෙදර යන්න තාත්තා. රංජේ අයියෝ ගෙදර යන්න තාත්තා. මොකද බං? ආඩේ මේ තමයි ආවේ. ආවිදින් කාලෙකින් දෙක්කෙත් නේනේ. එහෙමද? මං හිතුවා මේ කාගේ හරි කුණු ගොඩක් කුස්සන් ඇවිල්ලා ගියේ. පිස්සුද රංජේ? අපිට මොනාටද අනුන්ගේ දේවල්? අපි මේ බෙරෙන්න ආපු මිනිස්සු. ඔයා කොච්චර රත්තරන් මිනිහයද? ඒ වගේම තමයි ඔයාගේ පුතත්. ඔව්. අපි එහෙම තමයි ළමයි යන්නේ. ඔව්. ඔයාගේ පුතාගේ ගතිගුණ නම් මාරයි යන්නේ. වාඩියට ඔක්කොම යන්න ඉස්සෙල්ලා මගේ පුතාව මගේ අත්තටම බාර දීලා තමයි ගියේ. නෑ තාත්තා නෑ. ඔව්. ඔයාව මගේ අතටම බාර දීලා තමයි ඔක්කොම වාඩියට ගියේ. වාඩියට? ඔව් පොට්ටල වගේ කසිපු වාඩිය අර ඔයත් අවජට ඔක්කොම යන්නේ. මගේ කොල්ලා. නෑ. මගේ කොල්ලව මං අදලා තියෙන්නේ මලක්වා. මලට ඔක්කොම වතුර දාන්න වෙන්නේ තියේට එන යන්නේ නැත්තේ. ඇත්තද පුතේ මේ කියන්නේ? ඉඳපන් කොහොමද අල්ලගන්නේ? රංජේ රංජේ මේක තරන් යන්න ඕකට දෙන්න ಸಂತೋಷ ವೆಂಡ ಪ್ರೀತಿ ವೆಂಡ ಎಂಡ ವಿದ್ರಯ ಇನ್ನಾಡಿಂಗೆ ಭೇದ ವೆಣ್ಣೆ ಅಯ್ಯವೋ ಮೆಷೆ ನಂದ ಕ್ಯಾಳ ಕೆಳಜಿ ಪಂಜಿ ಮಜ ಗುರು ವಶ್ವರೋರೋ ಓ ಯಾರೋ මොකද තාත්තෝ අය කරපු වැඩේ? ඔයා කරගත්ත මාර පවක්. ඔයාට මේ පව මේ ආත්ම කෙවල ඉවර කරගන්න වෙන්නේ. ආඩෙමෙ පළයම්බයි යන්න උඹත් ගෙදර යමන්කෝ උඹේ දෝනිව මං උරතල් කරලා ගන්න. අයියෝ ඒ ලබා මොකද්ද උඹ හැමදාම මේ කසිපු පෙර ඉන්නේ? මොකක්ද දැසි රස්සාවක් කරනවා කෝයි? දෑදින් තමයි යකෝ මේ රස්සාව කරන්නේ. නැත්තම් තනි අදින් කරන්න පුළුවන්ද? ඔරා මේ ඔයා කටවාගෙන ඉන්න අපි දෙන්නු සතුටින් ඉන්නේ මේ මිනිස්සුන්ද හරිද? ඒක ඇත්ත. පොලිසිය පැන්නම තේරි සතුට. තෝගේ කාට කවුද බං උඹලා මේ එක ගෙනාවේ? මේ අවසර පූර්වතක්කත් ගන්න ඕනේ. නැත්තම් මගේ අතේ සතේ නැති වෙනවා මචං. ගාමු උඹ ගාව සල්ලි තියෙනවද? සල්ලි නම් මොනාදයකෝ උදේ තාත්තෙන් විශ්වා අවසර තාත්තා උස්සන. උඹ එතකොට තාත්තට කියලා නෙමෙයි සල්ලි මේන් ගේන්නේ මෙතන. මොන තාත්තද කොපුතාට බොන්න සල්ලි දෙන්නේ? අනික මචං තාත්තා කියන්නේ තාත්තා. එයා අම්බ කරන්නේ අපට කන්නයි බොන්නයි තින්නේ. ඉතින් එයාට කිව්වොත් එකයි කිව්වොත් එකයි රසනේනේ. මොකද මචං එයාට නැවම් බොනේ කියන. එයා දැන් මෙතනට ආවත් මම බයින්නේ. උඩ ඉන්නුයි. හරිද? තාත්තා ගැන තමයි කොමන් කතා කරන්නේ. උඩ ඉන්නුයි. තාත්තා පිටිපස්සේ. තාත්තා හැමදාම මගේ පිටිපස්සේ තමයි. පුතේ තාත්තේ අයියෝ තනනිල්ල දිගේ එදිලා යනවා ශිදමා පිරිලා
තාශක්නේතුමා දේශ යොමු වෙනවා ශීතමා පිරිලා ටණං ටණං තාත්තේ ටැං ටැං. දැන් වර්ල්ඩ් කප් එකත් ඉවරයිනේ. ඔව් බං එදා නිව්සීලන්ඩ් මැච් එකේ කාපු විදිය දෙක්කම මැච් බෙලිල්ල ඔක්කොම එපා වුණා බං. මං නම් කියන්නේ තාත්තා අපි ඕපන් පෙයාර කවුල්. ආඩේ ඒ වුණාට අනාගතය ගැන හිතලා ඕපන් එවන්න ඕන කවුද කියලා ගායකයෝ ඔක්කොම සින්දු වලින් ඔක්කොම කියලා දින උඹ දන්නේ නැද්ද? ඈ ඒක උත්තෝත්තේ. ආඩේ ඔව් බං අර චෝතිපාල ඔක්කොම කියලා දින උඹ දන්නේ නැද්ද? අද විමන් දොරින් එන පෙතුම් පොවන් කියලා උපන් එවන්න ඕන මේ දෙන්නව කියලා. උඹ දන්නේ නැද්ද? එතකොට විහිදියයි හමා කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ බං උන් දෙන්නගේ එක්කෙනෙක් ගියාට පස්සේ උන් දෙන්නගේ පස්සෙන් අනිත් ඔක්කොම පෙරහැර වගේ ඔක්කොම යනවා කියලා. ආනේ උඹ දන්න මගුල ඒකට මේ උඹට ආද ඉංග්‍රීසි පන්ති නේද? ලකුණු ඔක්කොම කීයක් ගත්තද කියපන්කෝ. මට මේ පාරත් ඉංග්‍රීසි වලට ලකුණු 80ක් තියෙනවා. තාත්තට ඒ දවස්වල ඉංග්‍රීසි වලට උතර ලකුණු තියෙන්නේ නැති නේ. ඔව් මොකද නැත්තේ? එතකොට තාත්තට ලකුණු කීයක් වගේ තිබ්බනේ? අඩේ මට කෙලිම W නෑ. අයියෝ ඒ කියන්නේ තාත්තා වේල්ද? යකෝ අපේ කාලේ W කියන්නේ වෙල්ඩන් කියන එක තමයි. ආවම එතන මගේ ඉංග්‍රීසි හොයන්න. ඵලයන් කියලා වැඩක් බලාගනි. හරි හරි ඉතින්. ඒ මොකද බං ඊයේ උනේ? උඹලා තාත්තට කොහමද බං ආරංචි ගිහිල්ලා තියෙන්නේ? උන්ගේ තාත්තනේ ගියල්දී. ඒ පිස්සුද සමීපයි අයම කරනවද? ආ මොකද නැත්තේ? උළු තාත්තා මේ ගියල්දී. තූතුළු වලදී. ඒ ඇත්තද බං උඹ එහෙම කිව්වද බං? උඹලා තාත්තා මා ජරා එකෙක්නේ. දැන් ඊයේ මොකද උනේද? මොකද උනේ? බලපන් නායදියා. ඇරිය නාය කුඩු වෙන්න. මාව මරාගෙන කෑවෙන ටික විතරයි බං. මාත් මේ කරුමයක් බොන්න පුරුදු වෙලා. නවත්ත ගන්න බෑනේ බං. කරුමයක් කියලා දැන උඹ ඇයිව බොන්නේ? උඹ ඇයිව බොන්න පුරුදුනේ? තාත්තේ තාත්තේ තාත්තා සද්ද කරන්න එපා. මම භාවනාවක ඉන්නේ. ඈ ඊළ මොකද්ද කරන භාවනාව? කාලත් ඉතුරුයි. තාත්තත් ඩවුන්. පොඩ්ඩක් බිව් පව් පිරේද? මොන පිස්සුද? තාත්තා බොන බීමට නම් කොච්චර පව් පිරෙන්නවද? ඔන්න ඔය ජුට්ටක් බීලා බලන්න. මොනේ ජරාවද කොමේ? පොම් මොනවද දන්නේ? ෂික්. එක ෂොට් එකට මුකුත් උන්නේ නෑනේ. තව එකක් දැම්ම මොන හරි වෙයිද දන්නේ. තව එකක් දාන්න. දැන්නම් මොනාරි වෙනවා වගේ. අන්තිමකට දැම්මනම් සැබෑම සබ් බලන්න පුළුවන්. මානේ අදනි වුණා මధుර වසන්තේ මෙවුණා. පාවින සල්ලු අලුරිල්ලේ ඇතින් ඇතට ඉකුණා
අදත් ටික බොන්න තිබ්බනම් හොඳයි. සල්ලි තමා ප්‍රශ්නේ. සිතුමා අනේ අනේ පොඩි දවක් කරපන්. මොකද්ද මොකද්ද? අනේ මට තරම් නැතුව සුදු පොයිට්ටක් ගෙනල්ලා දියන්. ඊ සුදුවා? අන්න වැයකෝ ආලපාල මිනිස්සුත් ඉන්නේ. මේ මට තණ්ඩ යන්න දෙයක් නෑ බං. තාත්තා දෙනින් නෝ බං. ඒ තරම් නැතුව මට ගෙනල්ලා දියන් මට මේ යාළුවෙට බං. අපෝම නඩුමයි බං සෙට් කරන්නේ බං. මන් දන්නේ නෑ බං. ඒ අඩුම මගේ කාඩෝ තැන්ක් යූ. ලවයියේ ලවයියේ ලවෝ ලවෝ කවුද? මල්ලියා මොකෝ මේ පැත්තේ? නෑ අයි මං ආවේ මේ පොඩි උදව්වක් ඉල්ලග. කියපන් බලට නැති උදව් දිනවද මගේ? උදව්වක් කියවට උදව්වක්ම නෙමෙයි අයි. මේ බැරි වේද මට කාලක් ගන්න. තාත්තටනේ? නෑම නෑ තොට දෙන්නේ පල අනේ එහෙම කරන්න එපායි. අදට විතර ඔය පොඩ්ඩක් අනේ මට පොඩ්ඩක් දෙන්නකෝ. අදට විතර දෙන්නයි. අදට විතරයි එනම්. thank you. ඕකයි උනේ. දැන් බලපන්. කරුමේ කියන එක උලච්චි කරලා ගෙවන්න බෑනේ. වැඩි එකේ නුඹේ කරුමේට මුව සම්බන්ධ කරගෙන. හා? යකෝ හරි කතාවන්නේ යකෝ කියන්නේ. ඈ? මූ තමයි මාත් බූරු පොල්ට එක්කන් ගිහලා බූරු ගන්න පුරුදු කරේ. ඈ? ඇත්තද බං? ඔබ මා මිනිස්සේ නුඹ. බෝරු බං. මූ හරියට කතා කරන්නේ මන් නිකන් බලෙන් එදන් ගියා වගේ. මූත් කැමැත්තෙන් ආවේ. උඹනික බූරු පොලේ ඉන්නේ බූරු පොල උඹලගේ අම්මගේ අප්පගේ දේපල වගේ. ඒක. ඔබ කොහොමද මේ බූරු කෙල්ලට පුරුදුනේ? මේක හරියන්නේ නෑ බං. ඕමියක්වත් ගහමුද? හතර දිනක් ඉන්නේ මරු. ගහමු. අපෝ මට බෑ. මට දැන් කෝල් එකක් තියෙන වෙන්න. ඔන්න කියද්දිම කෝල් එක එනවා. හෙලෝ බබා. අනේ මගුල දීපන් බං. මොන මගුලක්ද බං? අපෝ ඔය පොඩි උන්ට කෙල්ල සෙට් වුණාම කාන්තාරේ දිය පොදක් කැටුණා වගේ. දැන් මේ ඕමි ගන්න වෙන්නේ. අපි බූරුවතක් ගහමුද? අන්න පාර. ගම්. ගහ. නිකන් ගවෝ කම්මැලි දැන්නේ. රුපියල් 20ක් ගාමුද? ඔව් 20ක් දාමු නැත්නම් තේරුම්න්නේ නැහැ. හරි. මන් දානවා පළවෙනි ඉස්සර. වාගන්. කවුද හරි මම හරි ඉස්සර කවුද ඉන්න කවුද? පනා දාලා හරි එන්නේ 100ක්වත් දාන්න ආම්බා එන්නේ මේකක් දිනු. දෙසියම දාන්න දෙසියම. ඔන්න එනවා 200.
දායි මේකත් දෙනවා දිනනවා දිනනවා බලමු බලමු හරි නැත්තම් හරියන්නේ නෑ බං දාදා යන්නේ තියෙන්නේ හොඳේ සූදු විර ගම් හරි දී ප්‍රතිපද දාගම කීය ඉතින් 570 හරි අන්තිමොට්ටුව යන්නේ හරි, අතේ මෙච්චරයි අතේ මෙච්චරයි ඔක්කොම දාන්න හරි හරි ඔක්කොම දාන්න ඊට කමන්නේ හරි ඔක්කොම දාන්න නෑ බං ඔක්කොම ඉවරයි අන්තිමොට්ටුව මෙච්චර යතේ තියෙන්නේ බං ඉතින් අද කසිප්පු සල්ලි ටික ඔක්කොම මෙතන ඕක නෙමෙයි මේක ඔයි යා දැන් කීවේ අද මේ දවසේ කියලා දැක්කා ඒක අම්මා තමයි එරන් කොල්ල අපි කියපුණා පුට්ට නෝඩුව තියාගෙන මුන්න ආන්න දැක්කද රුපියල් 20 ඔට්ටුවගේ දුර දැන් ඇති බා මේ කරපු වැරදි ඔක්කොම ටික නවත්තලා අලුත් අවුරුද්ද ලැබපු එකේ මේ අවුරුද්දට අපි යා අන්න ලවයින මල්ලිලා ලවයි බඩුනේ Take it!